අයම හැමෝටම ඉතින් ඔයාලා හැමෝම බලාගෙන ඉන්නේ ජනවාරි මාසේ අසුසු මුදල් කවද්ද වැටෙන්නේ සිස්ටම් එකට ඒ වගේම තාම බැංකුවට වැටෙන්නෙත් නැහැ සිස්ටම් එකට වැටලත් නැහැ. ඉතින් මොකද්ද මේ හේතුව කියලා තමයි ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් අද කතා කරමු ඒ ගැන. ඉතින් මෙන්න මේ විදිහට මගේ channel එක තාම තලුත් කෙනෙක් නම් පළවෙනි වතාවට ඇවිල්ලා වීඩියෝ බලන කෙනෙක් නම් මේ විදිහට දැන් එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා channel එකට එකතු වෙන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මෙතන ඔයාලට ඊතලේ පෙන්න තැනින් ඔයාලා ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන bell icon එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතනිමුත් ආපහු ටච් කරන්න ඒ හරියම. ඊට පස්සේ මෙතන all කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඊතලේ පෙන්න තැනින්. එතනිමුත් ඔයාලා මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට හරියටම සාර්ථකව channel එකට එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මම දාන වීඩියෝ ටග් ගාලා ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. හරියටම හරියටම දැනගන්න. ඔන්න ඔය විදිහට එකතු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අස්වැසු මුදල් මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් මේ විදිහට ඔයාලට මම කිව්වා මේ විදිහට සිස්ටම් වල අවුලක් ගිහිලා තියෙනවා. ඉතින් මේ විදිහට පොඩ්ඩක් පරක්කු වෙයි කියලා තිබුණා. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් කවද්ද මේ මුදල් වැටෙන්නේ? ඉතින් සමහර විට අද හෝ හෙට වැටුනේ නැති වුණොත් අනිවාර්යයෙන්ම 20 22 විතර පහුවෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බැංකුවලට සමහර 25 විතර වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට පරක්කු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හදිස්සි හරි මේ විදියට වැටුනේ නැති වුණොත්. ඉතින් ගොඩක් දුරට අද හොයට වැටේ සිස්ටම් එකට පෙන්නයි සිස්ටම් එකට පෙන්නපු ගමන් ටක් ගාලා මගේ වීඩියෝ වලින් ඔයාලට දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. ගොඩක් දුරට ඒක හදාගන්න පුළුවන් වුණොත් මේ අවුල ඉතින් අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින්ම වැටේ. නැති වුණොත් අනිවාර්යයෙන්ම අපිට වෙනදා විදිහටම කලින් විදිහටම අපිට බලාගෙන ඉන්න වෙනවා 20 ගණන් වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ මාස දෙකක් තුනක් විතර තමයි අපිට දැම්මේ මේ විදිහට 10 වෙනිදා වගේ දැම්මේ 10 වෙනිදා 15 වෙනිදා වගේ දැම්මේ. අනිත් මාස වල කලින් අපි දැක්කම 18 20 20 ගණන් 25 ගත්ත දවසුත් තිබ්බා. ඉතින් අන්න ඒ විදිහට ගත්ත දවස් තිබ්බා. ඉතින් අපි ඊළඟ ගිය මාස වල ගිය අවුරුද්දේ ඉතින් ඒක නිසා ඒ විදිහටම ඔන්න නැවතත් බලාපොරොත්තු වෙන්න කියන තමයි වෙන්නේ. ඉතින් මේ මාසේ ඉතින් බලමු ඉස්සරහ මාස වල හැදෙයි. මේ මාසේ ටිකක් ඉතින් පරක්කු වෙයි. ඉතින් මේක අවුලත් එක්කම බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම තොරතුරු අරන් එන්න මගේ channel එකත් එක්ක ඉන්න අනිවාර්යයෙන්ම ටක් ගාලා තොරතුරු අරන් එනවා. ඔයාලට ගෙන ආපු ගමන් මට තොරතුරුක් දැනලා වෙලා විනාඩියක් දෙකක් යනකොට ඔයාලට වීඩියෝ එකකින් හෝ මගේ group වලින් ඔයාලට තොරතුරු බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.